මේ කතාව දන්නේ නැතුව කවදාවත්ම ෂෙයා මාකට් එකේ සල්ලි දාන්න යන්න එපා. මොකද එක වතාවක් ලෝකෙ හිටපු ලොකුම සල්ලිකාරියොත් හිඟමනටම වැටෙනවා මේ ෂෙයා මාකට් එකේ සල්ලි දාන්න ගිහිල්ලා. ඇත්තටම මේ වැඩේ වෙන්නේ 1920 ගණන් වල ඇමරිකාවේදී. මේ කාලේ ඇමරිකාවේ ෂෙයා මාකට් එකේ කොටස් වල මිල බලාගෙන ඉද්දි වැඩි වෙන්න පටන් ගන්නවා. මේක දැකපු මිනිස්සු මොනවද කරන්නේ? තමන් ළඟ තිබ්බ මුළු සතම මේ ෂෙයා මාකට් එකට ගෙනල්ලා දානවා. තමන් ළඟ තිබ්බ මුදල් විතරක් නෙවෙයි, තමන්ගේ ගෙවල් දරුවල් උකස් කරලා වාහන විකුණලා තියෙන ඔක්කොම ගෙනල්ලා මේ ෂෙයා මාකට් එකේ දානවා. මෙයාලා හිතනවා මේ වැඩි වෙන කොටස් වල දිගටම වැඩි වෙයි කියලා. හැබැයි වැඩේ පත්තු වෙන්නේ 1929 ඔක්තෝබර් 29 වෙනිදා. අර වැඩි වෙච්ච කොටස් මිල බලාගෙන ඉති අඩු වෙන්න පටන් ගන්නවා. එක රැයෙන් මේ තිබ්බ කොටස් වල මිල හිතා ගන්න බැරි මට්ටමකට අඩු වෙනවා. මේ වැඩේ හින්දා අන්තිමේදී අර ෂෙයාර්ස් වල ආයෝජනය කරපු මිනිස්සුන්ට Taman දාපු මුදලවත් මේකෙන් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ මිනිස්සු කොච්චර දුප්පත් වුණාද කියනවනම් ටයි කොට්ටාගෙන ලොකු වාහනවල ගියපු අර කෝටිපතියෝ අන්තිමේදී නිව්යෝක් ටවුන් එකේ හන්දිවල ඇපල් විකුණන තත්ත්වයටපත් වෙනවා. මොකද එදා වේල හොයාගන්නවත් මෙයාලට බැරි වෙනවා. ෂෙයා මාකට් එක කියන්නේ මෙන්න මේ වගේ තැනක්. එකපාර ෂෙයාර්ස් වල මිල වැඩි වෙන්නත් පුළුවන්, ෂෙයාර්ස් වල මිල අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක තමන්ගේ මුළු සතම මේ ෂෙයා මාකට් එකේ දාන එක එච්චර මොලේ ඇති වැඩක් නෙවෙයි. මොකද එහෙම වුණොත් තමන්ගේ හැමදේම තමන්ට නැත්තටම නැති වෙලා යන්නත් පුළුවන්. හැබැයි එහෙම කියලා අපි ෂෙයා මාකට් එකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එකත් එච්චර මොලේ ඇති වැඩක් නෙවෙයි. මොකද ෂෙයාර්ස් වල මිල අඩු වෙනවා වගේම මේකේ මිල වැඩි වෙන්නත් පුළුවන්. බැරි වෙලා හරි මේකේ මිල හිතා ගන්න බැරි විදිහට වැඩි වුණොත් කෝටිපතියෙක් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න ඕනේ හොඳම දේ තමයි මේ වෙලාවේදී අපිට අහිමි වුණත් දරා ගන්න පුළුවන් මුදලක් මේ ෂෙයා මාකට් එකට දාලා බලන්න. එතකොට බැරි වෙලා හරි වැඩේ පත් වුණොත් කෝටිපතියෙක් වුණත් වෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි අර දාපු මුදල නැති වුණත් ප්‍රශ්නයක් නෑනේ. ඔයාලට අහිමි වුණත් දරා ගන්න පුළුවන් මුදලක් තමයි ඔයා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ.